රෑ එළි වෙනකම් ෆෝන් එක ඔබ ඉන්න එපා. මටත් නිවාඩුවක් ඕන. අඩුම තරමේ දවසට පැය 6ක්වත් නිදා ගන්න. හෙඩ්සෙට් දාලා සද්ද වැඩි කරාම මගේ බෙරේ පැලෙන්න එනවා. සද්ද අඩු කරලා අහන්න. නැත්තම් නාකි වෙද්දි ඇහෙන්නේ නැහැ. අතපය හිරි වැටෙනවද? විටමින් B මදි වෙලා වගේ. කොළ මැල්ලුමක් කාලා මාව චාර්ජ් කරගන්න. ෆෝන් එක ඇහැ අස්සේ දාගන්නද හදන්නේ? විනාඩි 20කට සැරයක්වත් ඈත බලන්න. නැත්තම් අකලට කණ්ණාඩි දාන්න වෙයි. අව්වේ යනකොට මාව පිච්චෙනවා. සන් ක්‍රීම් ටිකක් ගන්න. වතුර හොඳට බොන්න. එතකොට තමා මම ග්ලෝ වෙන්නේ. රහ බලන්න වගේම උපාදූප කියන්නත් මම මරු. හැබැයි ලුණු සීනි ඉල්ලුවට දෙන්න එපා. මට පාලනයක් නෑ. පැණි රහ කෑවට පස්සේ මාව හොදන්න අමතක කරන්න එපා. දවසට දෙපාරක් මැද්දොත් හැමදාම ලස්සනට hina වෙන්න පුළුවන්. රහයි කියලා එක දිගට පුරවන්න එපා. මම ගබඩාවක් නෙවෙයි. වෙලාවට කාලා දිරව ගන්න පොඩි ඉඩක් තියන්න. ආදරෙන් රිද්දුවට කමක් නෑ තෙල් කාලා බ්ලොක් කරන්න එපා. දවසට විනාඩි 20ක් දුවලා මාව ෆිට් එකේ තියාගන්න. මුළු ඇඟටම ඔක්සිජන් ගෙනියන්නේ මම. සීනි දාලා පැණි කරන්න එපා. යකඩ තියෙන කෑම කාලා මාව පිරිසිදුව තියාගන්න. පිපාසෙ හැදෙනකන් ඉන්නේ නැතුව වතුර ටිකක් බොන්න. මුත්‍රා බර කරගෙන ඉවසගෙන ඉන්න එපා. මාව නරක් වෙයි. කොන්ද කුදු කරගෙන ෆෝන් එක ඔබන්න එපා. වයසට යද්දි නැවිලා යන්න අකමැති නම් කෙලින් ඉඳගෙන වැඩ කරන්න. දුම්බීලා මාව කර කරන්න එපා. හුස්ම ගන්න අමාරුයි. දුම්බොන එක නවත්තලා පිරිසිදු හුස්මක් ගමුද? පුටුවට වෙලාම ඉඳලා මාව දිය වෙලා යයි. කම්මැලි නැතුව පොඩ්ඩක් දුවලා පැනලා එක්සයිස් පාරක් දාන්න. බොන ಜಾති බීලා මාව දිය කරන්න අද ප්ලෑන් එක. ඇඟේ වස විෂ ඔක්කොම පෙරන්නේ මම. ඒ නිසා මට වද දෙන්න එපා. ඒ ළඟට ඕනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.